පිටසක්‍ර ජීවීන් පෘථිවියට පැමිණි බවත් ඔවුන් පෘථිවි ජීවීන් පිළිබඳ සිදු කළ පරීක්ෂණ ගැන ඔබ හොඳින් අසා ඇති. මේ කියනට යන්නේ 1967 දී පිටසක්‍ර ජීවීන් නිසා වෙළමකට අත් වූ ඉරණමක් ගැන. ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ ඇලටෝසා ප්‍රදේශයේ කොයිපලක වාසය කළ මෙම ලේඩි නම් වෙළඹ 1961 සැප්තැම්බර් 8 දින හදිස්සියේම අතුරුදන් වෙනවා. පසුව ලේඩි සොයා ගිය ලේඩිගේ අයිතිකරුට හමු වූයේ පුදුම දෙයකි. එනම් ගෙලෙහි මස් ඉහළ අතට තීරු ලෙස කපා තිබුණු ලේඩිගේ මල සිවුර. එම මරණයේ අස්වාභාවිකම නිසාම බලධාරීන් විසින් මරණ පරීක්ෂණයකට යොමු කරනවා. සිරුර පරීක්ෂා කළ වෛද්‍ය ජෝන් අලට් පෝලර්ගේ වාර්තාව පුදුම දනවන සුළු එකක් විය. ඒ මෙම වෙළඹගේ මොළය, සුෂුම්නාව, හදවත ඇතුළු තවත් අභ්‍යන්තර අවයව ඉතා ප්‍රවීණ හා සූක්ෂම අන්දමට ඉවත් කර තිබුණු නිසාය. තවත් විස්මය දනවන කරුණක් නම් ලේඩිගේ සිවුරේ රුධිරය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබුණද මල සිවුරේ කිසිදු අවපැහැගැන්වීමක් සිදුව නොතිබීම. එසේම මල සිවුර පරීක්ෂා කිරීමේදී සොයාගත් තවත් අරුම පුදුම තොරතුරක් නම් කැපුම් යොදා තිබූ තැන්හි පටක කල වී තිබුණේ ලේසර් කිරණ මගින් කැපුම් කළා සේය. ලේසර් කිරණ මගින් ශල්‍ය කරුණම කටයුතු කිරීම වර්තමානයේ සිදුවුවත් 1967 දී ඒ භාවිතයට පැමිණෙවත් තිබුණේ නැත. සිවුර හමුවතන් පරීක්ෂා කළ බලධාරීන් පවසා සිටී. ඒ අවට වාහනය මිනිසෙකුගේ හෝ වෙනස් සතෙකුගේ සලකුණක්වත් දක්නට නොතිබුණු බවයි. පැවති එකම සලකුණ වන්නේ අඩි 30ක් පමණ දුරින් විහිදී තිබුණු ලේඩිගේම අඩි සලකුණු පමණ. අසල භූමිය තවදුරටත් පරීක්ෂා කිරීමේදී දැකගන්නට ලැබුණේ තනපත් ආදී යම් තාපයකට හසු වී ඇති බවත් එම ස්ථානයේ විකිරණශීලී භාවය අධික බවත්ය. එසේම මෙම සිදුවීම පිටසක්‍ර ජීවීන් සම්බන්ධ බව තහවුරු කළ හැකි සිදුවීම් කිහිපයක් පෙර දින රාත්‍රියේ සිදු වී තිබේ. එනම් අසල්වාසී පුද්ගලයන් ගණනාවක් ආසේ අද්භූත ආලෝකයන් දැක ඇති අතර වෙළඹගේ අයිතිකරුගේ මවද ලෝහමය යානයක් වැනි දෙයක් ජනේලයෙන් දැක තිබුණි. මෙම තොරතුරු මේ පිටසක්වල පැහැර ගැනීමක් බව සනාථ කිරීමට ප්‍රමාණවත්ය. ලේඩිගේ සිදුවීමට පෙර මෙවැනි සිදුවීම් ඇමරිකාවෙන් වාර්තා වූ අතර ඊට පසුවද මෙවැනි සිද්ධීන් 10,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. ලොව වෙනත් ප්‍රදේශවලින්ද එවැනිම තොරතුරු වාර්තා වී ඇත අතර බොහෝ විද්වතුන් ප්‍රකාශ කරන්නේ මේ පිටසක්වල පැහැර ගැනීමක් බවයි. දිනපතාම අලුත් වීඩියෝ දැක ගැනීමට විශ්වාස අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න.